Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම මං ආදරෙන් පිළිගන්නවා. අද ඉතින් මම මේ පාන්දරම නැගිටගෙන චූටි ගමනක් තමයි යන්නේ. මේ මම කම්මැලිකමට යන ගමනක්. කම්මැලිකමට ගියාට මොකෝ ගමන ඊටත් වඩා මට කම්මැලි වුණාද කියලා මට පස්සේ නම් හිතුණා. ඉතින් බලන්න මම මේ කොහෙද යන්නේ කියලා. ඉතින් මං ඉස්සෙල්ලාම ගියේ අපේ අම්මලාගේ ඔෆිස් එකට. මොකද එයාලගේ ඔෆිස් එකෙන් තමයි මේ ගමන යන්නේ. ඉතින් මේ තියෙන අපි යන්නේ ඉන්න බස් එක. ඔන්න ඉතින් දැන් අපි යන ගමන තමයි ඉන්නේ. ඔය ඉතින් කම්මැලිකමේ මං ගියා. මොකද අපේ නංගි එනවා කියලා ඉඳලා එයාට උදේ එන්න බෑ කියලා කිව්වා. හැබැයි ඉතින් ලැහැත් වෙන නිසා මම ගියා. අම්මා තනියෙන්නේ. අපි ඉන්නේ පොල් කහවලට වගේ කිට්ටුව. අපි යන්නේ මහව පැත්තේ. ඔව් මට මතක විදිහට ඒ පැත්තේ තමයි අපි ගියේ. ඉතින් බලන්න කියලා මහ දේවල් තිබ්බේ නෑ. මම මේ ට්‍රිප් එකෙන් ආස්මුණ දෙයක් තමයි මේ අහසවලුයි බෙල්ලයායවලුයි ඔය ලස්සන පරිසරේ. මට නම් පුදුමාකාර ලස්සනක් ඒ දේවල් වල තිබ්බේ. මේ වගේ ලස්සන තැනක් කොච්චර දැක්කත් මට එපා වෙන්නේ. අහසයි වෙල්යාවලුයි ඇලදොලවලුයි කියන්නේ පුදුමාකාර හිත නිවන දෙයක්. මට ඉතින් කරන්න දෙයක්වත් නැති එකේ මං කරේ යනකම් එනකම් ওই දේවල් දිහා බලාගෙන ගියපු එක තමයි. ඕන ඉතින් අපි ආවා. මෙයාලව බලන්න තමයි අපි ආවේ. අපිත් එක්ක ගොඩක්ම ගියේ ගොවි බලවල් කරන හරක් පැටව හදන මාමලා නැන්දලා තමයි. නැන්දලා නම් ගොඩක් ගියේ නැහැ. මාමලා තමයි ගොඩක්ම ගියේ. ඉතින් එයාලට අදහසක් දැනුමක් ගන්න අලුතෙන් එයාලා ඒ වගේ දෙයක් කරනම නම් කොහොමද කරන්නේ? කොහොමද මේ සතුන්ව බලාගන්න? එයාලව කොහොමද හරියට ක්‍රියා කරන්නේ කියලා මෙතන ලොකු පාඩමක් කියලා දුන්නා. ඇත්තට මේක එයාලට විතරක් නෙමෙයි. මේ වගේ දෙයක් අලුතෙන් පටන් ගන්න ඉන්න කට්ටියන්ට උනත් ගොඩක් වටිනවා. ගෙදරට වෙලා ඉන්න ඔයාලට උනත් කරනවා නම් මේ දේ කරන්න පුළුවන්. මොකද මේ ෆාම් එකත් කරගෙන යනවා කීවේ මල්ලි කෙනෙක්. එයාට වයස කීවේ මට මතක විදිහට 21ක් වගේ. ඒ වුණාට එයා ඒ පුංචි වයසට මේ ගොවි බලෙන් මාසෙකට ලක්ෂ 3කට කිට්ටු වෙන්නද කොහෙද හොයනවා කිව්වා. ඉතින් ගෙදරට වෙලා නිකන් ඉන්න ඔයාලටත් කරන්න පුළුවන් දෙයක් කියලා මං හිතනවා. උත්සාහ කරොත් ඉතින් බැරි නැහැ. ඉතින් දැන් මේ වෙන ගමනක් යන ගමන් අපි තා ෆාම් එකකට ගියා. ඒත් ඒකේ නම් මට වීඩියෝස් ගන්න බැරි වුණා. ඔය තියෙන්නේ චෝකට්, අයිස් පැකට්, කිරි වගේ දේවල් හදන කම්පැනි එකක්. මෙතන නම නම් මට මතක නැහැ. ඒත් මෙයාලා ලස්සනට පිළිවෙලට ඒ වැඩේ කරනවා. මේ තියෙන එයාලා දුන්න චෝකට් එක. ඇත්තටම කියනවා නම් ඒක හරිම රසයි. දැන් ඉතින් අපි බලන්න තිබ්බ දේවල් බලලා ගෙදර යන ගමන් තමයි ඉන්නේ. මට සමහර දේවල් වල නම් වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරි වුණා. ගත්ත ටික තමයි ඉතින් මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. මගතුරේදී නම් හොඳටම වැස්සා. කොහොම හරි මගදී පටන් ගත්ත වැස්ස අපි ගෙදර එනකම් තිබ්බා. සත් එක්ක මටත් කම්මැලි හිතුණා. එතනින් යහනම් මම වීඩියෝ කරේ නැහැ. ඉතින් එහෙනම් අදට මම ගිහින් එන්න. එතකන් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න.